ඉතින් ඔන්න අද වීඩියෝ එකේ මම ගයන්ලා තියෙන්නේ ඔයාලගේ අතින් කිසිම මුදලක් ආයෝජනය නොකර ඒ කියන්නේ සත පහක්වත් වියදම් නොකර කරන්න පුළුවන් විදිහේ වැඩක් තමයි අද මම මෙන්න මේ වීඩියෝ එක හරහා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට කිසිම මුදලක් ආයෝජනය නොකර මෙන්න මේක හරහා හොඳ ඉන්කම් එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ ඇප් එක නීත්‍යානුකූල Play Store එක හරහාම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ ඇප් එකේ වැඩ කරන්න ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මෙන්න මේකේ සරල දේවල් ටික තමයි කරන්න තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට මෙන්න මේකේ සරලම වැඩ ටික කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ තියෙන ප්‍රධානම විශේෂ කාරණාව තමයි ඔයා හොයන ඉන්කම් එක ඔයාලට පුළුවන් ප්‍රධාන විදි දෙකකට ලබා ගන්න. එකක් තමයි ඔයා පාවිච්චි කරන මොබයිල් ෆෝන් එකේ SIM එකට රීලෝඩ් ක්‍රමය හරහාත් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔයා හිතන්නකෝ ඔයාලට PayPal account එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් අන්නේ හරහාම ඔයාගේ බැංක් කාඩ් එකට ඔයා හොයන ඉන්කම් එක ලබා ගන්න. ඉතින් අන්නේ දේවල් වලට නැත්තම් ඔයාලට පුළුවන් ඔයා පාවිච්චි කරන ෆෝන් එකට රීලෝඩ් ක්‍රමය හරහා මෙන්න මේකේ ඉන්කම් එක ලබා ගන්න. ඉතින් මෙන්න මේ කාරණා නිසා තමයි මට මෙන්න මේක ගැන වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. මම අද වීඩියෝ එක ගෙනවට මෙන්න මේ ඇප් එක අවුරුදු 5ක් විතර පරණයි. මම Play Store එකට ගිහලා බැලුවොත් එහෙනම් ඔයාලට මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් මිලියන 50,500ක් කම්ප්ලීට් වෙලා තියෙනවා. ඉතින් ඒ තරම් දෙනෙක් පාවිච්චි කරන ඇප් එක ඔයා තාමත් අරගෙන නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්ස්ටෝල් කරලා වැඩ ටික කරලා හොඳ ඉන්කම් එකක් ලබා ගන්න. තනුර යමු වීඩියෝ එකට. යන්න කලින් මතක් කරනවා ඔයා පහන් ටෙක්නික් YouTube channel එකට අදම නම් join වුනේ. අදම නම් අපේ වීඩියෝ එක බලන්නේ. ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක press කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු ගමන් notification එක marking ඔයා ගාවටම ගෙන්න ගන්න. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් මම වීඩියෝ එකේ කියවනේ ඇප් එකක් ඉස්සෙල්ලාම අන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න ඕනේ. මේ ඇප් එකේ නම තමයි Clipcap. ඔයා ගාව තියෙන Android phone එකක් නම් ඔයාලට පුළුවන් Play Store එක හරහා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා ගාව තියෙන iPhone එකක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේක App Store එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න. අපි එහෙනම් ස්මාර්ට් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා ඇප් එක හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා ඉන්ස්ටෝල් කරගෙන පළවෙනි ස්ටෙප් එකේ ඉඳන් කතා කරලා බලමු කොහොමද මෙන්න මේක හරහා මුදල් උපයන්නේ කොහොමද කියලා. අපි එහෙනම් ස්මාර්ට් ෆෝන් එකට ගිහලා බලමු කොහොමද මෙන්න මේ හරහා මුදල් උපයන්නේ කියලා. ඉතින් මේ විදි මම ස්මාර්ට් ෆෝන් එකට මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා එහෙම නැත්නම් App Store එකට ගිහිල්ලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි අපි එහෙනම් මේ ඇප් එක ඕපන් කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇප් එක ඕපන් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් උඩින් සඳහන් කරලා තියෙනවා Clipcap කියලා. අපිට පල්ලෙහාම බලා ගන්න පුළුවන් මේ continue with Google කියලා. ඉතින් මෙතන කොටින්ම කිව්වොත් එහෙම Google account එකක් දීලා තමයි මෙන්න මේකට sign වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ log වෙන්න තියෙන්නේ. හරි අපි එහෙනම් Google account එකක් දීලා බලමු කොහොමද මේකට හරියටම log වෙන්නේ කියලා. ඉතින් ඒක ටච් කරාට පස්සේ ඔයාලට කැමති ඒ කියන්නේ ඔයාගේ වැඩ කරන email account එකක් දීලා මේකට register වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි. අපි එහෙනම් මෙන්න මේ විදිහට email account එකක් දුන්නා. ඉතින් email account එක දුන්නාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් ඔයා ඉස්සෙල්ලාම app එක open කරනවා නම් ඔයාලට මෙන්න මේ විදිහට pop up වෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ allow button එක touch කරන්න. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලට බලා ගන්න පුළුවන් මේකට ඔයාගේ profile photo එක add කරගන්න. ඉතින් මම මේකට දීලා තියෙන profile photo එක මම add කරගන්නම් මේ විදිහට. ඉතින් profile photo එක add කරගත්තට පස්සේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන්. ඔයා male ද නැත්නම් female ද කියලා. ඔයා male නම් male දෙන්න නැත්නම් female දෙන්න. ඊට පස්සේ දෙන්න දෙනවාගේ nickname මේ කියනවා මේකේ account එක හදන නම දන්න තියෙන්නේ. අපේ tech channel එකේ name එක දෙනවා මේ විදිහට. ඔයාලට පුළුවන් කැමති name එකක් මෙතන type කරලා මෙන්න මේ next button එක touch කරන්න. ඉතින් name එක type කරලා මෙන්න මේ next button එක touch කරාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට app එක open වෙනවා. ඉතින් ඔයාලට මේක allow කරගන්න આવොත් එහෙම ආයෙමත් allow කරගන්න. ඉතින් app එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේ app එකේ මුදල් උපයන්න විදි කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනි ක්‍රමය තමයි මෙන්න මේ තියෙන වීඩියෝස්. මෙන්න මේ වීඩියෝස් නවරමලා පුළුවන් ඔයාලට පොයින්ට් එකතු කරන්න. පොයින්ට් කියන්නේ කාසි එකතු කරන්න පුළුවන් මෙන්න මේ වීඩියෝස් බලලා. දෙවෙනි කාරණා තමයි මෙන්න මේ වීඩියෝස් වලට ලයික් දැම්මට පස්සේ ඔයාලට මෙන්න මේ වීඩියෝස් වලින් පොයින්ට් ඇඩ් වෙනවා. ඒ කියන්නේ කාසි ඇඩ් වෙනවා. ඉතින් තව දවස් ගානකට ඔයාලට මේකේ $0.1ක් ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝස් වලට මම දාලා තිනවා වගේ ලයික් දාලා පොයින්ට් ඇඩ් කරගන්න. හරි අපි නම් මේ app එක ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. ඔප්ෂන් 4ක් දීලා දෙනවා. වීඩියෝස් සහ රිවෝඩ් ගේම්ස් මේ කියලා අපිට ඔප්ෂන් 4ක් දීලා දෙනවා. අපි එහෙනම් මේක එකින් එක කතා කරලා බලමු මේ මොනවද කියලා. අපි එහෙනම් ඉස්සෙල්ලාම රිවෝඩ් වලට ගිහලා බලමු මේකේ මොනවද තියෙන්නේ සහ අපිට මේකේ මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් ඒක ටච් කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් උඩ බලා ගන්න පුළුවන් අපිට ෆ්‍රී කියලා එකක් සඳහන් කරලා දෙනවා. අපි ඒක ටච් කරලා බලමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් බොක්ස් එක ඕපන් කරද්දී කොයින් වගේක් ඇඩ් වුණා අපිට සහ ඩොලර්ස් ප්‍රමාණයක් ඇඩ් වුණා පොඩි ගාණක්. වගේ gift voucher වගේ දේවලුත් ඇඩ් වුණා. ඉතින් ඔයාලට පුළුවන් මේ app එක ඉස්සෙල්ලාම ගන්න කෙනෙක් නම් මේක හම්බ වෙනවා ඉස්සෙල්ලාම. ඉතින් අයමත් එක ටච් කරාට පස්සට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. ඉතින් මෙන්න මේ invite friend කියන එක හරහා ඔයාගේ යාළුවන්ටත් එයාලා මෙන්න මේක හරහා තව coins සහ dollars එකහව කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේව ටච් කරලා මෙන්න මේ free හම්බෙන coins claim කරගන්න පුළුවන්. play කරලා සහ යාළුවන්ට invite කරලා එක හරහා coins උපයා ගන්න.
ඉතින් මම වීඩියෝ පටන් ගන්න කලින් කිව්වනේ මෙන්න මේකේ අපිට ගේම්ස් ප්ලේ කරලත් කොයින් එකතු කරන්න පුළුවන් කියලා. හරි. අපි එහෙනම් කොහොමද කොයින්ස් එකතු කරන්න කියලා කතා කරමු. ඉතින් ඔයාලට මේ බලාගන්න පුළුවන් ගේම් වලින් තමයි කොයින්ස් එකතු කරන්න තියෙන්නේ. ඉතින් මේ ගේම් එක උඩ ටච් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ගේම් එක Play Store එකෙන් ඉන්ස්ටෝල් කරලා මෙන්න මේක ප්ලේ කරන්න. ඉතින් මේක ලෙවල් වගේ දේවල් කම්ප්ලීට් කරන්න තියෙනවා. අන්න ඒවා හරහා තමයි මෙන්න මේ කොයින් ඇඩ් වෙන්නේ ඔයාලට. ඉතින් මේ එහා පැත්තේ තියෙන මේ කියන ඔප්ෂන් එක ටච් කරලා ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මෙතන තියෙන නොටිෆිකේෂන් කෙනෙක් ටච් කරලා ගියොත් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කහ පාටින් ක්ලේම් කියලා. අන්න ඒවා ටික සේරම ක්ලේම් කරගන්න. ඉතින් සෙටින් වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඉන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පුළුවන් ලැන්ග්වේජ් එක ඕන නම් ලැන්ග්වේජ් එක වෙනස් කරගන්න. ඉතින් ඔයාලට අර ඉස්සෙල්ලා හම්බෙච්ච බොක්ස් මෙන්න මේ විදිහට පුළුවන් ඕපන් කරලා බලන්න මොනවද තියෙන්නේ සහ මේක මොනවද අපිට දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මම ඕපන් කරලා පෙන්නන්නම් ඔයාලට. හරි අපි නම් දැන් කතා කරමු කොහොමද අපි මෙන්න මේ හොයාගත්ත කොයින්ස් ඩොලර්ස් වලට කන්වර්ට් කරගන්න සහ ඒ කන්වර්ට් කරගත්ත ඩොලර්ස් කොහොමද අපි විත්ඩ්‍රෝ කරගන්න කියලා. දැන් ඔයා ගේම්ස් ප්ලේ කරලා වීඩියෝස් බලලා හරි අපි නම් දැන් කතා කරලා බලමු කොහොමද හරියටම කොයින්ස් ඩොලර්ස් වලට කන්වර්ට් කරගන්න කියලා. ඉතින් ඔයා මෙන්න මේක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මෙහෙම. ඉතින් ඔන්න ඔයා මෙන්න මේ කන්ෆර්ම් කියන එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ කොයින්ස් ඩොලර්ස් වලට කන්වර්ට් වෙනවා. ඉතින් මම වීඩියෝ පටන් ගද්දිම කියනවා ඔයා උපයන මුදල ඔයාගේ SIM එකටම රීලෝඩ් එකක් කරා ගන්න පුළුවන් කියලා. හරි අපි එහෙනම් එහෙම ගන්න කොහොමද කියලා කතා කරලා බලමු. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මොබයිල් රීචරින් කියලා. අන්න ඒක ටච් කරන්න. ඉතින් ඒක ටච් කරාට පස්සේ ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයා කන්ට්‍රි එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ SIM එකේ වර්ගය සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාගේ SIM එකේ නම්බර් එක ඇඩ් කරලා මෙන්න මේ පල්ලෙහා තියෙන කන්ෆර්ම් බටන් එක ටච් කරන්න. ඉතින් ඔයාගේ SIM එකට මේක රීලෝඩ් එකක් කරා ගන්නවා නම් ඔයාගේ account එකේ ඩොලර්ස් 10ක්වත් අඩුම තියෙනවා නේ. ඉතින් ඔයා PayPal account එක කරා ගන්නවා නම් ඔයාලට ඩොලර්ස් ඕනම ගානකින් ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා SIM එකට රීලෝඩ් එකක් කරා ගන්න ඉතින් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි අපි එහෙනම් දැන් කතා කරලා බලමු කොහොමද PayPal account එකට මේකේ withdrawal එක ලබා ගන්න කියලා. ඉස්සෙල්ලාම ඔයාගේ ඩොලර්ස් balance එක මෙන්න මේ විදිහට select කරගන්න. ඉතින් අඩුම මේකේ පුළුවන් ඔයාලට ඩොලර්ස් 0.10 උනත් withdrawal එක ලබා ගන්න PayPal account එක හරහා. ඉතින් මම උදාහරණයක් විතර මෙන්න මේ 0.10 උඩ touch කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ task එකක් complete කරන්න. ඉතින් අන්න එක හරියට complete කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට PayPal account එකට log වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට PayPal account එකක් හදලා නැහැ.
ඉතින් ඔයාලට පුළුවන් PayPal account එකට මෙන්න මේක withdrawal එක ලබා ගන්න ශනිකව. ඊට පස්සේ ඔයාලට පුළුවන් withdrawal එක ලබා ගත්තට පස්සේ ඔයාගේ bank account එකට මෙන්න මේක ලබා ගන්න. අද වීඩියෝ කොහොමද? මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ හොඳ නම් පල්ලෙහා තියෙන like button එක press කරලා ඔයාලගේ අදහසත් පල්ලෙහාන් comment කරගෙන ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් share කරගෙන යන්න කියලා කියන ගමන් ඉතින් ඔයා තාමත් පහන් ටෙක්නික් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඊට පස්සේ එන bell icon එක all දාලා තියාගන්න. හරි. අපි එහෙනම් මේකේ තවත් brand new video එකකින් හමු වෙමු පහන් ටෙක්නික් YouTube channel එකේ.